හායි ළමයි කොහොමද ඉතින් මේ පාර වෙසක් නිවාඩුව ටිකක් දිගයිනේ. ඔන්න ඉතින් හැමෝම බලන්නේ නිවාඩුවක් ආව ගමන් කොහේ හරි අවිදින්න යන්න. අපිත් ඉතින් ලෑස්ති වුණාද සමංගල යන්න. අම්පාරේ ඉඳන් කිලෝමීටර් 30ක් විතර වගේ යන්න ඕනේ. ඒ යන ගමන් ඔන්න ඉස්සෙල්ලාම අපිට කඩල දන්සලකුත් හම්බ වුණා. ඒකත් ඇඳලම ඔන්න යන්න පිටත් වුණා. සමන්ගල ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාරේ පිහිටි ඓතිහාසික බෞද්ධ ලෙන් විහාරයක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් පළවෙනි පාරට මමත් අද තමයි සමන්ගල ආරණ්‍ය සේනාසනයට මේ යන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. අපේ කට්ටිය කලින් ගිහිල්ලා තියෙනවා කියලා කිව්ව නිසා ලොකු බඩු ගොඩක් අරන් ගියේ නැහැ. මොකද මේ ගල් උඩ තමයි නගින්න තියෙන්නේ. ඒ හින්දා මේ මොනවත්ම අරන් ගියේ නැහැ. ෆෝන් එකයි වතුර බෝතලයකුයි කැප් එකකුයි විතරයි අරන් ගියේ. කැප් එකක් වලට හැට් එකක්. හැට් එක ඉතින් මේ වැඩක් උනේත් නැහැ. මොකද ගස් කොළන් වලින් මේ හෙවණ තිබ්බ නිසා ඒකෙන් ප්‍රයෝජනයක් තිබුණෙත් නැහැ. ඉතින් ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්න විතරයි ඒක නම් ඕන උනේ. ඉතින් ඔන්න අපි යන්න පිටත් වුණා. මටත් ඉතින් මොනවම හරි දෙයක් දැක්ක තැන ඉතින් එතන වාඩි වෙන්න එපා. එතනත් වාඩි වෙලා ඉතින් ඔන්න අපි යනවා. ඔය ඉතින් මං කිව්වේ මට ඉතින් හැට් එක ඕනේ උනේ ඉතින් ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්න තමයි. වෙන දේ කරනම් ඉතින් උමනා උනේ නැහැ. මට නම් හොඳටම මහන්සි. තව යන්න තියෙනවා. තාම පටන් ගත්ත විතරයි. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා කොච්චර යන්න තියෙනවද කියලා. අම්බෝ තව ගොඩක් දුර යන්න තියෙනවා. මං හිතන්නේ මට දාඩිය දාලා හොඳටම මට හරි මහන්සි. ඒක යන්න ඕනේ. ඊළඟ නෑනේ. මේ තියෙන හාමුදුරුවරුන් වහන්සේලා වැඩ සිටින කුටි. ඉතින් මේ වගේ තමයි උන්වහන්සේලා මේ වැඩ සිටින්නේ. ඉතින් භාවනා යෝගීව ඉන්න හොඳම තැනක් තමයි මේක. කිසිම සද්ද බද්දයක් නැහැ. මිනිස්සු මේක නරඹන්න ගියත් කියන්නේ යාලට සද්ද නැතුව යන්න කියලා. මොකද භාවනා යෝගීව ඉන්නවනේ මේ ස්වාමින් වහන්සේලා. හැබැයි අපි යන වෙලාවෙ නම් එකම නමක්වත් වැඩ සිටියේ නැහැ. මං හිතන්නේ කට්ටිය අනේන දවස් මේ දවස්වල වැඩිනේ කොහොමත් වෙසක් එකට එහෙම අනේන නිසා එයාලා මේ දවස්වල භාවනා යෝගීව සිටින්නේ නැතුව ඇති. නැත්තම් මට තව මේ ගැන විස්තර ටිකක් දැනගන්න තිබුණා. ඒ කිසිම දෙයක් දැනගන්න කිසිම ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියේ නැහැ මේ ස්ථානේ. කොච්චර මහන්සි වුණත් ඉතින් දුවගෙනම ගියා. මොකද මේ ඉක්මනටම යන්නත් ඕනේ. මොකද අපි තව තැන් දෙක තුනකටත් යන්න ඕන නිසා ඒත් එක්කම රෑ වෙන්න කලින් ගෙදර යන්නත් උවමනාව තිබුණ හැමෝටම. ඒ හින්දාම ඉක්මනට යන් කියලා කතා වෙලා ඉතින් අපි ඉක්මනටම ගියා. මෙතන තමයි උන්වහන්සේලා සක්මන් කරන මළුව තියෙන්නේ. ඉතින් මේ උඩ ඔයාලට පේන්නේ ලොකු ගලක් තමයි තියෙන්නේ. ඉතින් හරිම කූල් මේ ගල. මේ අපිට අර අපේ මහන්සියට දාඩිය තිබුණාට මේ එන වතුරත් මේ බලන්න හරිම ඒ කියන්නේ ඇල්ලුවම මාරම සීතලයි. ඒ කියන්නේ බොණ්ඩ උනත් පුළුවන් පිරිසිදු වතුර තමයි මෙතනක් තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා සක්මන් කරන මළුව තමයි ඒ තියෙන්නේ. ඉතින් ඔන්න අපි දැන් තව ටිකක් උඩට යන්න පිටත් වුණා.
ඔන්න අපි උඩටම ආවා මං හිතන්නේ. මෙතන බෝධීන් වහන්සේ නමක් සහ බුදු පිළිම වහන්සේ නමක් වැඩ සිටිනවා. මෙතනිනුත් තව මේ ගල උඩටම නගින්න පුළුවන්. ඒ වුණාට මම නම් ගියේ නැහැ. මොකද මට හරිම මහන්සි නිසා. ඉතින් ඒ නිසා අපි ටිකක් වෙලා එතන මහන්සි ඇරලා වාඩි වෙලා ඉඳලා බුදුන් වැඳලා ඒ හැමදේමත් කරලා අපි ආයෙ පල්ලෙහාට එන්න ආවා. මෙතන අපිට යනකොට හම්බුනේ. ඒ වුණාට අපි එතනට යන්න නැතුව තමයි ගියේ. ඉතින් අපි එන ගමන් එතනට ආවා. එතන ෂෝක් පුටුවක් තිබුණා. මම ඉතින් එතන වාඩි වුණා. ඒත් එක්කම තව දෙයක් හම්බුණා. ඔයාලා දන්නවද මේ මොකක්ද කියලා? මේක තමයි නලලිඳ. මේකෙන් තමයි ඉස්සර කාලේ කට්ටිය ඉතින් වතුර අරගෙන තියෙන්නේ. මම දැකලා තිබුණාට මං එහෙම පාවිච්චි කරන්න අපේ ගෙවල් වල මේ දේ තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා මට ඕන වුණා මේකෙන් වතුර වැටෙන විදිය මේ බලන්න. ඉතින් ඔන්න මම අල්ලන් ඉන්න කෑල්ල පාත් කරනකොට තමයි අතනින් වතුර වැටෙන්නේ. ඔන්න අපේ නැන්දලා දෙන්න ඇවිල්ලා මට කියලා දෙනවා එයාලගේ කාලේ එයාලා ඉස්කෝලේ යන කාලේ ඉතින් මේ වගේ තමයි වතුර අරන් තියෙන්නේ. ඔය ඒ කාලේ කරපු රස කතා ටිකක් එහෙම ඔය එතන ඉඳන් ඔය කියන්නේ රස කර කර hina වෙවි. කොහොම හරි වතුර ටිකකුත් අරගෙන අපි එන්න පිටත් වුණා. ඒත් එක්කම අපිට හම්බුණා මේ කොමඩු කඩයක්. කොමඩු හේනක් කරන කට්ටියක් කොහොම හරි එයාලා එතනම මේ කොමඩු විකුණනවා. මම නම් කොමඩු වලට හරිම පෙරේතයි. මම නම් පුදුම ආසාවක් තියෙන කොමඩු කන්න. ඉතින් අපි කොමඩු කාලා අපි ආයෙ ගියා තව ගමනක්. ඔන්න ඉතින් මං කිව්ව අනිත් ගමන තමයි අපි ආවා කළුගල්ලේ ජලාශයට. ඉතින් මේ කළුගල්ලේ ජලාශයේ අක්කර අඩි 8177ක ධාරිතාවයෙන් මෙම ජලාශයේ දියවරින් යල මහ දෙකන්නේම අක්කර 1500ක් වගා කරන්න පුළුවන්. ඉතින් මේක ඉතා වටිනාම ජලාශයක්. ජලාශයත් බලලා එනකොට කොමත් 4ට විතර ඇති. අපිට හොඳට ඕම බඩගිනි. ඊට පස්සේ අපි ඉතින් කන්න තැනක නවත්තලා අපි වාඩි වෙලා කෑවා. ඊට පස්සේ කොහොම හරි පැය දෙකක් විතර නාන්න තැනක් හොයලා අන්තිමට ඔන්න තැනක් හොයාගත්තා. මම නම් නෑවේ නෑ. මම නම් ඇඟ සේදුවේ. මොකද මං උදේ නාලාපු නිසා මම නෑවේ නැහැ. අපේ කට්ටිය නම් නෑවා. ඊට පස්සේ අපි ගියා වෙසක් කලාපය බලන්න. අම්පාර වෙසක් කලාපයේ තියෙන උහන. ඉතින් ගොඩාක් ලස්සනයි නේද මේ විදිහට බල්බ් වෙල් දැම්මම. මම නම් හරිම කැමතියි මේ විදිහට බල්බ් වෙල් දැම්මම ඒව හරි ආසාවෙන් බලාගෙන ඉන්න. ඒ හින්දා මං ඉතින් මුල ඉඳන්ම අවසාන වෙනකම්ම වීඩියෝ කරගෙන හරි ආසාවෙන් බලාගෙනම ගියා. හරි ලස්සනයි නේද? ඊට පස්සේ අපිට හම්බුණා අයිස්ක්‍රීම් දාන්සලා. ඒකෙන් අයිස්ක්‍රීම් උත් කාලා කෝඩු ටික බලාගෙන යන්න ගියා. සමහර කෝඩු තාම හදන ගම. මිත්‍රවින්දක ජාතක කතාව තමයි තොරණේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. හරිම ලස්සන තොරණක්. ඊට පස්සේ ඉතින් අපේ තියෙන පෙරේත කමටත් එක්ක අපි ඔන්න සල්ලි වලටම අයිස්ක්‍රීම් උත් කාලා ගෙදර ආවා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.